ඇදුරු මඩුල්ලේ ගුරු මෑණි පියවරුන්ගෙන්ද දයාබරව සමගින්ද අවසරයි. මම මිනිසාගේ පිරිහි යන ගුණධම් යන මාතෘකාව යටතේ වදන් කීපයක් ඔබ හමුවේ තැබීමට දෙන්න මටත් මදකට අවසරයි. මම මුලින් ගායනා කළ ගීත කොටසේ මිනිසත්කමින් හා ගුණ නුවණින් පරිපූර්ණ පුද්ගලයෙකු හිරු මලකට උපමා කරලා තියෙනවා. හිරුගෙන් එළියත් මලින් සුවඳත් විදුවන ලෙස පුද්ගලයෙකුට මේ ලෝකයේ තුල ජීවත් වන්නට හැකිනම් ඔහු මේ දෙරණේ කිසිදා නොමිනු ඇත. නමුත් අපේ වැඩිහිටියෝ ගොඩක් වෙලාවට කතා කරන්නේ අපේ මේ සමාජය තුළ අපේ මේ තරුණ පරම්පරාව තුළ ගුණධම් පිරීලා කියලා. ඇත්තටම මේ කාලීන සමාජය ඒකට මනාව සාක්ෂිත් සපයනවා. බිම් අඟලකට රුපියල් සතවලට මනුෂ්‍ය ජීවිත ඝාතනය වෙද්දී දේශාන්තර අතර සටන් ගිනිදැල් ඇවිලෙද්දී එක් පැත්තක මනුෂ්‍ය කොට්ටාසයක් සෝසුසුම් හෙලද්දී තවත් එවැනිම මනුෂ්‍ය කොට්ටාසයක් ඒ දේවල් වලින් සතුටක් ලබනවා. එකම රතුලෙයින් මසින් සෑදිලා මේ ලෝකයේ එළිය දකින මනුෂ්‍යෝ ගුණධම් වලින් කොතරම්නම් පිරිහිලාද? නමුත් මේ ලෝකයේ හිරුමෙන් එළිය කරන මල්මෙන් සුවඳ විදුවන මිනිස්සු අපි අතර නැතුවම නොවේ. අපි හැමෝම මේ ලෝකයේ එළිය දකින්නේ මිනිස් ගුණධම් ඇති මිනිසුන් ලෙස. නමුත් අපි මේ සමාජයෙන්, පවුලෙන් සහ ආශ්‍රයෙන් අපි ලබන ආభాෂය සහ අත්දැකීම් නිසා අපි අපේ ගුණ නුවණ අපි විසින්ම නැති කරගනු ලබනවා. ඉතින් මම ඔබෙන් පුංචි දෙයක් ඉල්ලා සිටින්නම්. මිනිස් ගුණ හිරු මලක් මෙන් මිනිස් ගුණ ධර්මයේ සිසංයවුණු අපේ ජීවිතය මේ දරණේ පරිවි යන්නට ඉඩ නොදී ලොව සැනසුම් සුසුමින් සංකල්පණය කරන්නට අවශ්‍ය ශක්තියට ඔබේ සිතත් පුංචි ඩක් වෙන් කරගන්න කියා. එවිට මේ ලෝකයේ විසින් හිරුමල් නිසා මේ ලෝකයේ තව තවත් සුන්දර ස්ථානයක් බවට පත් වේවි. ස්තුතියි.